දින 90ක රැඳුම් නියෝග මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රඳවාගෙන සිටින හිටපු රාජ්‍ය අමාත්‍ය පිල්ලියාන් හමුවීමට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා කළ ඉල්ලීමට අවසර ලබා දී තිබේ. පිල්ලියාන්ගේ නීතිඥවරයා වශයෙන් උදය ගම්මන්පිල මහතා කටයුතු කිරීම හේතුවෙන් මෙසේ ඔහුට හමුවීමට අවස්ථාව ලබා දුන් බවයි මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා සඳහන් කර සිටියේ. 2006 වසරේදී නැගෙනහිර විශ්වවිද්‍යාලයේ හිටපු උපකුලපතිවරයෙකු වූ මහාචාර්ය සිව සුබ්‍රමණියම් රවීන්ද්‍රනාත් මහතා පැහැරගෙන ගොස් අතුරුදන් කිරීම සම්බන්ධයෙන් සිදු කෙරෙන විමර්ශනයකට අදාළව පිල්ලියාන්ව 2025 අප්‍රේල් මාස 8 වනදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගනු ලැබූ අතර ඔහුව රැඳුම් නියෝග මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මූලස්ථානයේ රඳවාගෙන ප්‍රශ්න කරමින් පවතී. 2006 වසරේ දෙසැම්බර් මාස 15 වනදා මහාචාර්යවරයා පැහැරගැන්වූ අතර එම පැහැරගැනීම සම්බන්ධයෙන් හිටපු රාජ්‍ය අමාත්‍ය පිල්ලියාන් අත්අඩංගුවට ගෙන ඇත්තේ වසර 18කට පසු විශේෂත්වයක්.